ටිකිරි ලියා කාලෙත් අලා නින්දට ගියා. ටිකිරි නංගී. ආපෝ තමුසේ නැති තැනක් නෑනේ ඕයි. මතකේ අමතක කරන්න හැදුවත් ඕයි තමුසේ හීනෙනුත් පේනවා හැබැහිනුත් පේනවා ඕයි. සෝරි. ආපෝ බං ඕක තාම නතර වුන්නේ නැද්ද? තාම යන්නේ නතර වෙන්නේ නෑ බා. අනේ අම්මා මේ ළඟදිත් ඔය ගැන කියලා ඉනා වුණා. ඕකට තමයි බේත් ගත්තේ නැද්ද බං? මොකෙන්ද මම බේත් ගන්න ඕනේ? උඹගේ යාළුවෙන් නාලා උන දේවල් වලට නැත්තම් මට පණ යන එකද? උඹ ඉස්සරින් ධම්ම කරන්නේ බං වටේම ගඳ ගස්සන එකනේ. දැන්වත් හැදියන්කෝ. පිස්සු හැදේ සඳ බැබලි. උඹ ඒ කාලේ දුන්නට ඕක උඹලගේ අම්මා දන්නවනම් උඹලගේ අම්මට මීට වඩා පණ යනවා හොඳට. ඇයි මං උඹට දුන්න ටෝක් මොනවාද? කියපන් බලන්න. ඔයා මාව බැන්දට පස්සේ ටිකිරි බොන්න ඕනෙත් නෑ ඉතින් කිව්ව මතකද? උඹට ඔච්චර පිටිකිරි බොන්න ඕන නම් උඹ ඵලයන් අඳේ වෙල. මේකත් අහපන්. උඹ අර ලෙඩේට බෙහෙත් ටිකක් අරන් ඵලයක්. මොකද උඹට එහෙ ඉන්න වැසියෝ ටික අනී.